පුංචි විශේෂ දෙයක් තියෙනවා ඔයාට කියන්න. ළමයි අහව ප්‍රශ්නයක් present continuous වල මොකක් හරි අනාගත කාලයක් තියෙනවා. අනාගත කාලයක් තියෙනවා present continuous tense එකේදී. අනාගත කාලයක්. ඒ කියන්නේ present continuous නේ වර්තමානයේ කරමින් ඉන්න දෙයක් මේක කියන්නේ. හරිද? හැබැයි ඒක ඇතුලේ අනාගත කාලයේ කරන්නයි යන්නේ කියලා අදහසකුත් තියෙනවා. මම පුංචි උදාහරණයක් ඔයාලට කියන්නම්. පළවෙනි එක තමයි පුතේ මේ මෙන්න මෙහෙම ඉඳන්නකෝ. දැන් ලියන්න ඕනේ ඔයා present continuous දන්නවනේ. හරිද? මම කරන්නයි යන්නේ කියලා අදහසකුත් ඕක ඇතුළේම තියෙනවා. මම කරමින් ඉන්නේ කියලාත් තියෙනවා. කරන්නයි යන්නේ කියලා අදහසකුත් ඕක ඇතුළේ තියෙනවා. ව්‍යංගාර්ථයෙන් ගන්නවා කියන්නේ යටින් අදහසක් තියෙනවා. හරිද? දැන් ඉතින් ඔය එක එක යටි අදහස් හිතන්න එපා මෙන්න මෙහෙට පාඩමට. හරිද? හරි. පුතේ මෙහෙමයි. අපි කියන්නේ දැන් I am going to speak about myself. මම දැන් මගේ ගැන කතාවක් කරන්නයි යන්නේ. ස්ටේජ් එකට ඔයා ගිහිල්ලා කියනවා මම මගේ කතාවක් කරන්නයි යන්නේ. ඒක අපි කියන්නේ I am going to speak about myself. හැබැයි ඒ කියලා ඔයා ස්ටේජ් එකෙන් බැලලා කරලා දුවන්නේ. හරිද? ඒ නිසා ඔයාට මේක කරන්නම සිද්ධ වෙනවා. අනාගතේ කරන දෙයක් කියනවා තමයි. හැබැයි අනාගත කාලයේදී ස්ථිරවම දෙයක් කරන්නයි නම් යන්නේ ඔයා. ඒකත් මේකෙන් කියන්න පුළුවන්. මොකෙන්ද කියන්න පුළුවන්? present continuous tense වලදී. හරිද? අනිවාර්යයෙන්ම කරන්න යනවා. මේ පුංචි දෙයක් කියමුකෝ මෙන්න මෙහෙම. දැන් ඔයා ගෙදර ලෑස්ති වෙනවා. යාළුවෙක් හම්බ වෙන්න යන්න. මේ යාළුවා කෝල් කරනවා. ඔයා මොකද කියන්නේ? මචං මං එනවා. ඔයා තාම ලෑස්ති වෙනවා. හැබැයි ඔයා මොකද කියන්නේ? මං එනවා. කරන්නයි යන්නේ. ඔන්න ඔක මතක තියාගත්තා නම් හරි. ඒකත් අපිට කියන්න පුළුවන් I am coming. සරලයි නේද? එතකොට ඔයා සිංහලෙන් කියපු එක වැරදිලා නැහැ නේද? හරි. එන ගමන් කියන එක බොරුවක් විදියට ගන්න අපි සිංහල භාෂාවෙන්. නමුත් ඔයාට එන ගමනත් I am coming කියන්න පුළුවන්. ඔයා එන්න හදනකොටත් I am coming කියලා කියන්න පුළුවන්. මෙන්න මේක ඔයාට මතක නම් මෙන්න මේක ඔයාට මතක වෙන්නේ නැහැ. මොකද කරමින් ඉන්නවා කියන වගේම කරන්නයි යන්නේ කියලා ස්ථිරම දෙයක් ඔයා කරන්නයි නම් යන්නේ ඒකත් present continuous එකෙන් කියන්න වාට හැකියාව තියෙනවා. right? ඉන්නේ නම්